ටික. අපි ගෙදර 4 දෙනෙක් ඉන්නවා. ඔව්. මේ 4 දෙනෙක් කියන්නේ මායි අම්මයි හස්බන්ඩ්ුයි එක බබෙක් ඉන්නවා අවුරුදු 9ක්. ඒගොල්ලන්ගේ වැඩ කිසි දෙයක් කරන්න නැහැ. එයා දන්නේ අර හිටියනේ මේ අනිත් එක චූටි බබෙක් අතේ බබෙක් එයාගේ නැපියක්වත් හොදන්න දීලා නැහැ මෙයාටවත්. එයාගේ වැඩ ඔක්කොම අපි කරනවා. ඔව්. අපිට තියෙන්නේ ගේ ක්ලීන් කරන්නයි මේ කෑම හොයන්නයි. ගේ අස්පස් කරන්නයි කවුරුරි ආවොත් ගේට් එක අරින්න ඕනේ. ගේට් එක කියන්නේ ලොකු ඉඩමක් නෙමෙයි රෝල ගේට් එකක් තියෙන්නේ. ඔව්. අරින්නයි මේ එච්චරයි. ගේ අස්පස් කරන්න. තට්ටු දෙකේ කියන්නේ. තට්ටු දෙකේ තුන්වෙනි තට්ටුවේ තමයි වොෂින් මැෂින් එක තියෙන්නේ. තෙදි වේලන්න දාන්න කරන්න. හා. ඔව්. මට මේ අර වැඩි වයසක නැතුව වයසට අඩු එක්කෙනෙක් හොයාගන්න බැරිද? මෙයාට එච්චර ලොකු වයසක් නෑ උනාට නේ. ඒකට ගන්න බැරි කම තියෙන්නේ නේ. ඔව්. හා. පුළුවන් මිස් යාට ඉන්න කාමරේ තියෙන යට කිව්වනේ. ඔය යට තියෙන. යාර වෙනම සෙපරේට් තියෙන බාත් รู එකයි රූම් එකයි ඔක්කොම තියෙනවා. අර අපි බෙඩ් ෂීට් ඔක්කොම අපි එහෙම දෙනවා යාට. ටවල් එක ඔක්කොම යාට එහෙම බ්‍රෂ් එක ටූත් පේස්ට් එක නම් ඔක්කොම යාටත් ගෙනත් දුන්නා. එන එක්කෙනාටත් ගෙනත් දෙනවා ඔක්කොම. දෙනවනේ. හා. ඔව්. හරි මිස් හරි. මේ මං එහෙනම් බලලා ඉක්මනටම කෝල් එකක් දෙන්නම් මිස්. හරි. thank you හරි. so much.